ක්ලාස් ලෝඩර් බේසික් කියලා ක්ලාස් ලෝඩ් බේසික් කියලා පැකේජ් එකක් ඇතුලේ අපේ මේන් මෙතඩ් එක තියෙනවා. මේන් මෙතඩ් එක රන් කළාම ඒක ඇතුලේ තියෙන hello world කියන එක print වෙලා තියෙනවා. හරි. මේකට අපි ක්ලාස් එකක් දාගමු. first class කියලා. ඒ ක්ලාස් එක ඇතුලේ static initializers කීපයක් දාගමු. South first stat static initializer කියලා දාමු. static initializer ඊට පස්සේ construct එක දාමු. public first class කියලා construct එක දාලා is out එකක් ඇතුලේ this is a constructor කියලා දානවා. ඊට පස්සේ static ආයිත් අපි initialize එකක් දාගමු. ඒක ඇතුලේ out එකක් දාලා out එක ඇතුලේ last static initializer කියලා දානවා. static first class කියලා class එක ඇතුලේ static initializer එකක් තියෙනවා, construct එක තියෙනවා, ආයිත් static initializer එකක් තියෙනවා. main method එක ඇතුලේ sout එකක් තියෙනවා. ඒ sout එකට පස්සේ new first class කියලා අර class එක call කරන්න පුළුවන්. අපි ඒ class එක call කළාම ඒ class එක ඇතුලේ තියෙන byte code ටික class එක ඇතුලේ තියෙන static initializers සහ construct එකට අදාළ byte code එක method area එකට load වෙන්නේ කොහොමද කියලා බලමු. right. එතෙන්දී අපි class එකට අදාළ code එකක් යමු. ඉස්සෙල්ලාම RAM එක කොටස් කිහිපයකට වෙන් කරගන්න. මේක stack එක විදිහට වෙන් කරගන්නම්. ඊට පස්සේ method area එකයි heap එකයි අපි මෙතනින් වෙන් කරගමු. මෙතන තියෙනවා stack එක. එකම duplicate එකක් කරගෙන අපි මෙතෙන්ට දාමු heap එක. heap එක classes load වෙන්නේ method area එකට. method area එකට මෙතෙන්දී අපි හදාගත්ත class එක තියෙනවා. මෙතෙන්දී Java C ගැහැව්වහම ඒකට අදාළ byte code එක හැදෙනවා. byte code එක හැදෙනවා.
ඊට පස්සේ අපි මෙතෙන්දී ඒ ටෙම්ප්ලේට් එක මෙතට ටෙම්ප්ලේට් එකෙන් නැත්නම් ඒ ක්ලාස් එකෙන් ඉන්ස්ටන්ස් එකක් හදාගන්න කියලානේ මෙතන කියලා තියෙන new method invocation context එක use කරලා new first class කියන එක use කරලා අපි මේ ක්ලාස් එකේ ඉන්ස්ටන්ස් එකක් හදාගන්න කියලා කියන්නේ. ඒකත් අපි මෙතනින් දාගමු. මේ byte code එක new method invocation context එකෙන් byte code එක method area එකට load කරගද්දී classes load කරගන්න class loader කෙනෙක් ඉන්න ඕනේ. හරි. class loader මම මේ විදිහට ගන්නම්. class loader කෙනෙක් ඉන්නවා. class loaders කියලාගෙන් ඉස්සෙල්ලාම load වෙන්නේ bootstrap class loader extension class loader අපේ app වලට අදාළව load කරගන්නේ app class loader. හරි. byte code එක app class loader හරහා app class loader විසින් method area එකට load කරනවා. හරි. app class loader විසින් method area එකට load කරලා දුන්නාම ඒ load දුන byte code එකට අදාළව memory location එකක් හැදෙනවා. අපි ඒක ගමු 0bx001 කියලා. ඒක කැමති විදිහකට ගන්න බෑ. කැමති විදිහකට ගත්තට ගැටලුවක් නෑ අපිට මේ වෙලාවේ. load වුණාට පස්සේ දැන් මේක load වෙලා තියෙන්නේ new method invocation මේකේ instance එකක් හදාගන්න කියලානේ කියන්නේ. ඊට පස්සේ load වුණාට පස්සේ මේකෙන් instance එකකුත් හැදෙනවා. ඒ හැදෙනකොට මෙතන අපි ගමු class first class කියලානේ අපි class එකේ name එක ගත්තේ. ඒක ඇතුලේ static දේවල් මේ instance එකට එන්නේ නැහැ. ඒ instance එකට එන්නේ
ඉන්ස්ටන්ස් දේවල් විතරයි. දැන් මෙතන ඉන්ස්ටන්ස් දේවල් විදිහට තියෙන්නේ ස්ටැටික් දේවල් තියෙනවා, ස්ටැටික් ඉනිෂියලයිසර්ස් දෙකක් තියෙනවා. ඉන්ස්ටන්ස් විදිහට කන්ස්ට්‍රක්ට් එක තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් මෙතෙන්ට එන්නේ කන්ස්ට්‍රක්ට් එක විතරයි. කන්ස්ට්‍රක්ට් එක අපිට මෙහෙම දාන්න පුළුවන් මෙතන public first class කියලා class එකේ name එකකින්මයි අපි කන්ස්ට්‍රක්ට් එක ගන්නෙ. මෙතන sout එකක් තියෙනවා. ඒ sout එක ඇතුලේ තියෙනවා this is a constructor කියලා. හරි. this is a constructor කියලා තියෙනවා. method area එකට load වෙච්ච byte code එක හරහා මේ byte code එකෙන් ඔන්න instance එකක් හදාගත්තා. මොකද new first class කියලා code එකෙන් තමයි අපි class එක method area එකට load කරගෙන තියෙන්නේ. අපි දැන් මේකේ output එක බැලුවොත් main method එක ඇතුලේ තියෙනවා sout එකක් hello world කියලා. ඉස්සෙල්ලාම hello world print වෙනවා. ඊට පස්සේ new method invocation context එකෙන් class එක method area එකට load කරගෙන ඒකෙන් instance එකක් හදාගෙන තියෙනවා. ඉස්සෙල්ලාම මේක ඇතුලේ තියෙන static දේවල් තමයි initialize වෙන්නේ. මේ තියෙන method area එක ඇතුලේ තියෙන byte code එකේ instance දේවල් use කරන්න බෑ ඉස්සෙල්ලාම. static දේවල් තමයි initialize වෙන්නේ ඉස්සෙල්ලා. static දේවල් initialize වුණාම first static initializer කියන මේ first static initializer එක run වෙනවා. ඉස්සෙල්ලා මේක print වෙනවා. ඊට පස්සේ constructor එක print වෙන්නේ නැහැ. ඊට පස්සේ print වෙන්නේ අන්තිමට තියෙන last static initializer කියන sout එක. ඊට පස්සේ load වෙලා ඒකේ instance එක හැදුනට පස්සේ තමයි instance එක හැදුනට පස්සේ instance එක ඇතුලේ තියෙන construct එකේ this is a constructor කියන code එක run වෙනවා. අපි ගිහින් බැලුවොත් ඉස්සෙල්ලා මේක run වෙනවා, ඊට පස්සේ මේක run වෙනවා, ඊට පස්සේ අන්තිමටම තමයි මේක print වෙන්නේ. හරිද? run කරලා බැලුවොත් ඉස්සෙල්ලාම hello world කියන එක තියෙනවා. hello world කියන main method එකේ ඉස්සෙල්ලාම තියෙන sout එක ඒක print වෙලා තියෙනවා. ඒකෙන් අපි පස්සේ new first class කියන code එකෙන් අපි හදාගත්ත template එකේ අදාළ byte code එක method area එකට load වෙලා ඒ method area එක ඇතුලේදී static දේවල් run වෙලා තියෙනවා. static first static initializer ඔන්න ඒක තියෙනවා. ඊට පස්සේ construct එක run වෙනව නෙවෙයි. අන්තිමට තියෙන ඊළඟ construct static initialize එක run වෙනවා. ඔන්න static initializer කියන එක තියෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් instance එක හැදුනට පස්සේ ඒක ඇතුලේ තියෙන construct එක ඇතුලේ තියෙන this is a constructor කියන sout එක print වෙලා තියෙනවා. කොහොම තමයි මේකේ output එක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මෙතෙන්දී ඔක අරගෙන තියෙන්නේ ඔය විදිහට උනාට අපි දැන් මෙතනින් ඇත්තටම කරලා තියෙන්නේ new first class කියන code එකෙන්නේ method area එකට load කරගෙන instance එකක් හදාගෙන තියෙන්නේ. අපිට අවශ්‍ය නම් ඒක implicitly වෙනවා. method area එකට load වෙලා instance එක හැදෙනවා. අපිට explicitly class එකක් byte code එකක් method area එකට load කරගන්න පුළුවන් app class load එක හරහා අපිට Java land package එක ඇතුලේ තියෙන API එකක් use කරලා. අපි බලමු ඒක කොහොමද load කරන්නේ කියලා. class.phoname කියන API එක use කරලා අපිට class එකක් method area එකට load කරගන්න පුළුවන්. first class. හැබැයි ඒකෙන් instance එකක් හැදෙන්නේ නැහැ. මේ විදිහට call කළොත් විතරයි instance එකක් හැදෙන්නේ. මේ විදිහට call කළොත් class එකක් byte class එකකට අදාළ byte code එකක් method area එකට load වෙන එක විතරයි වෙන්නේ. එතකොට මෙතෙන්දි බලනවා දැන් මෙතෙන්දි අපි දාලා තියෙනවා මේක විදිහක්නේ.
අනිත් විදියට අපි මේක දාලා තියෙනවා. මේක රන් කරලා බැලුවොත් අවුට්පුට් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හේතුව මම කියන්නම්. බලන්න රන් කළා. අවුට්පුට් එකේ කිසිම වෙනසක් වුන්නේ නැහැ. මොකද ඉස්සෙල්ලම තියෙන්නේ new first class කියලා new method invocation context එකෙන් අපේ ක්ලාස් එකට අදාළ බයිට් කෝඩ් එක app class load හරහා method area එකට load කරලා තියෙනවා. ඊට පස්සේ static දේවල් ටික initialize වෙලා තියෙනවා. static දේවල් ටික initialize වෙලා තියෙනවා. ඊට පස්සේ new method invocation context එක හරහා load කරපු නිසා ඒකෙන් instance එකක් ඇතිලා තියෙනවා. instance එකක් ඇතිලා instance එක ඇතුලේ තියෙන sout එක construct එක ඇතුලේ තියෙන sout එක print වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනියට ඒකෙන් පස්සේ අපි දෙවෙනියට explicitly අපි කියලා තියෙනවා class.forename කියන API එක use කරලා අපේ මේ class එක method area එකට load කරන්න කියලා. එතෙන්දී class.forename එකෙන් අපි method area එකට load කරන්න කිව්වට පස්සේ ඔන්න බලනවා මේ byte code එකට අදාළ මේ class එකට අදාළ template එකක් method area එකේ RAM එකේ method area එකේ තියෙනවද කියලා. RAM එකේ method area එකේ තියෙන නිසා ආයි ඒක load කරන්නේ නැහැ. අන්න ඒක නිසායි අපිට මේ කලින් output එකම මේක නැතුව කලින් තිබුණ කෝඩ් එකට අදාළවම ආපු output එකම අපි class.forename කියන එක දැම්මට පස්සෙත් same output ආවේ. අපි බැරි වෙලා හරි මේක කමෙන්ට් කරලා class.forename කියන එක විතරක් දාලා තිබුණොත් instance දේවල් run වෙන්නේ නැහැ. instance එක හැදෙන්නේ නැහැ. static දේවල් විතරක් පෙන්නනවා. මේ තියෙන්නේ. මෙතන තියෙන hello world කියන main method එක ඇතුලේ තියෙන hello world කියන එක run වෙලා තියෙනවා, print වෙලා තියෙනවා. ඊට පස්සේ class.forename එක use කරපු නිසා ඔන්න method area එකට මේ template එක load වෙලා තියෙනවා. ඒ load වුණාම static දේවල් ටික initialize වෙලා තියෙනවා. හැබැයි method area එකේදී instance දේවල් run වෙන්නේ නැති නිසා ඒක output එක විදිහට ඇවිල්ලා නැහැ. එතකොට මෙතන ගත්තොත් දැන් අපි මෙන්න මේකෙදී මේක අයින් කරලා class.forename එකෙන් මේක දැන් මෙතෙන්ට byte code එක මෙතන තියෙන byte code එක මෙතන තියෙන byte code එක app class load හරහා method area එකට load වෙලා තියෙන්නේ class.forename කියන එකෙන්නේ. ඉතින් ඒක නිසා static දේවල් initialize වෙලා තියෙනවා. static පළවෙනි static initialize එක, දෙවෙනි static initialize. හැබැයි මේක instance එකක් හැදිලා නැහැ. instance එකක් හදන්න කියලා නැහැ. ඒක නිසා ඒ දේවල් ටික විතරක් ඒක ඇතුලේ තියෙන sout ටික විතරක් run වෙලා තියෙනවා. මෙතන තියෙන construct එක run වෙලා නැහැ. දැන් අපි ওই දෙකම දැම්මොත් අපි දැන් මෙතන කිහිපයක් run කළත් හරිද? මෙතන අපි දාන්න පුළුවන් new first class කියලා අපිට තව එකක් දාන්න පුළුවන් නේ. එතකොට වෙන්නේ එතකොට මෙතන තියෙන අතර ගත්තොත් දැන් මෙතන ඉස්සෙල්ලාම තියෙන්නේ new method invocation context දෙකක් දාලා තියෙනවා class.forename එකෙන් අපි load කරගෙන. එතකොට instance ඒ class එකට අදාළව instances දෙකක් හැදෙන්න ඕනේ. එතකොට අපිට අර මුලින් ආපු output එක වගේ output දෙකක් එන්න ඕනේ. අපි මේක run කළොත් හැබැයි static දේවල් run වෙන්නේ එකපාරයි. instance දේවල් අපි run කරන සැරින් සැරේට instance හැදෙන ප්‍රමාණය අනුව ඒ ටික run වෙනවා. දැන් මේ මෙතන වෙලා තියෙන්නේ sout එක ඇතුලේ තිබුණ hello world එක run වෙලා තියෙනවා. ඊට පස්සේ අපි instance එකක් හදන්න කියලා තියෙනවා. ඊට පස්සේ method area එකට මේ class එකට අදාළ template එකට අදාළ byte code එක method area එකට load වෙලා තියෙනවා. load වුණාට පස්සේ ඒක ඇතුලේ තියෙන static දේවල් initialize වෙලා. මේ තියෙන initialize වෙලා. මෙන්න initialize වෙලා. ඊට පස්සේ ඒකෙන් instance එකක් හැදිලා තියෙනවා. instance එක හැදුනට පස්සේ ඒක ඇතුලේ තියෙන sout එක print වෙලා තියෙනවා. මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ආයෙත් සැරයක් මෙතන කියලා තියෙනවා
new first class කියලා construct එක හරහා instance එකක් හදලා දෙන්න කියලා. ආයි මේක කියනකොට මේ byte code එක ආයිත් සැරයක් method area එකට load වෙලා වෙන්නේ නැහැ. එයා බලනවා method area එක ඇතුලේ මෙහෙම class එකක් තියෙනවද කියලා. තියෙනවා නම් ඒකෙම්ම තවත් instance එකක් හදාගන්න එක තමයි වෙන්නේ. තවත් instance එකක් හදාගත්තාම ඒක ඇතුලේ තියෙන construct එක ඇතුලේ තියෙන sout එක print වෙනවා. හරිද? ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. අන්න මෙහෙම ගත්තාම ඔන්න print වෙලා තියෙනවා. මේ හැම එකටම memory location එකක් හම්බ වෙනවා. මෙතන අපි ගමු 0bx 003 කියලා මේක අපි අන්තිමට ගත්ත එකනේ. මේක 2 කියලා. හරි. මේ memory location එක හැබැයි කිසිම එකකට ඒ හැදෙන instance වලින් output එක විදිහට එන memory location එක කිසිම variable එකකට අපි මෙතන assign කරලා නැහැ. මෙතනින් අපිට ඕනනම් assign කරන්න පුළුවන්. අපි ඒක assign කරලා නැහැ. හරි. මේ වගේ load වෙනවා. load වුණාට පස්සේ load වෙලා ඔන්න instances දෙකක් ඇදිලා තියෙනවා. ඊට පස්සේ අපි class.phoname කියලා ආයිත් සැරයක් ඒක call කරලා තියෙනවා. ආයිත් සැරයක් call කරනකොට ආයි byte code එක මෙතෙන්ට load කරන්නේ නැහැ. මොකද මෙතන තියෙන නිසා. නැතිනම් විතරයි ඒකෙන් load කරන්නේ. ඒක නිසා output එක විදියට ඉස්සෙල්ලාම මේ out එක print වෙලා තියෙනවා. ඊට පස්සේ first class කියලා new first class කියලා ඔන්න instance එක හදාගෙන තිනවා. ඒකෙදී හදාගන්නකොට class එක load වෙලා තිබුණේ වෙනකොට ඒක නේද static දේවල් ආයෙත් සැරයක් initialize වෙන්නේ නැහැ. ඔන්න instance එක හැදුනට පස්සේ ඒක ඇතුලේ තියෙන construct එක run වුණා. ඊට පස්සේ ආයෙත් කියලා තියෙනවා instance එකක් හදාගන්න කියලා. ආයි class එක load වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොටත් class එක load වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන construct එක ඇතුලේ තියෙන out එකත් print වෙනවා. ඊට පස්සේ explicitly කියලා තියෙනවා මේ class එක load කරන්න කියලා. already ඒක load වෙලා තියෙන්නේ. එතකොට load වෙන්න දෙයක් නැහැ. static දේවල් කිහිප සැරයක් load වෙන්නේ නැහැ. එක සැරයයි load වෙන අවස්ථාවේ විතර method area එකට byte code එක load වෙන අවස්ථාවේ විතරයි initialize වෙන්නේ. ඒක නිසා මේක අන්තිමට දැම්මට වැඩක් නැහැ. මුලින් දැම්මොත් ඔන්න ඒක එහෙම වෙයි. මුලින් දැම්මොත් ඉස්සෙල්ලා class.phoname එක විසින් load කරගනි. දැන් මේ ටික දාලා තියෙන නිසා ඒක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහොම තමයි මේ පොඩි කෝඩ් එකේ output එක ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන එකට දාලා diagram එක. right මම හිතනවා clear ඇති කියලා. අපිට ඕන මේක බලන්න පුළුවන් තව මෙතන stack එක ගැන අපි කතා කරේ නැහැ. stack එක මේකට අදාළ main frame එක දැනටමත් හැදිලා තියෙන්නේ. වගේ ඊට පස්සේ මේ ඇතුලේ වෙනම methods තියෙනවා නම් ඒවට අදාළව frames වෙනම හැදෙනවා මේ stack එකේ. මේ මෙතන තියෙන main thread එකට අදාළ stack එක. main thread එකට අදාළ stack එක මේ තියෙන්නේ. ඔහොම තමයි output එක එන්නේ.